දෙක අතර තරගයයි හතරවෙනි ක්‍රීඩා පිටියේ මේ මොහොතේ ක්‍රියාත්මක වන්නේ වයස අවුරුදු 19 15 තමත් පාසල් වියෙහි පසු වන දක්ෂ ක්‍රීඩකයින් මේ කඹයක් දෙපසට වියෝන්ගේ ජවය වෙනුම් කරන තරගයක් දැන් ක්‍රීඩා පිටියේ පවතී ප්‍රථම ක්‍රීඩා පිටියේ තවත් උණුසුම් තරගයක් පවත්වන්නේ ප්‍රබල යක්ෂ කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම් දෙක අතර තරගයයි ක්‍රීඩා පිටියක එකෙහි මේ දැන් ක්‍රියාත්මක වන්නේ තවත් උණුසුම් තරගයක් වනවා නෝන් මානව මේ කණ්ඩායම් දෙකම තම දක්ෂ ක්‍රීඩකයින්ගෙන් සමන්විත හොඳ සංචිතයක් සහ සංයෝජකකින් සමන්විත කණ්ඩායම් දෙකක් උන්ගේ දක්ෂතාවය ඒ වගේම උන්ගේ පුහුණු වී උන්ගේ දක්ෂතාවය ඉහළ කණ්ඩායම් දෙකක් විශේෂයෙන් උන්ගේ තාක්ෂණය වෙනුවෙන් උපේන කරගෙන තම ක්‍රීඩාතාවක් තරගේ වෙලි වාසියක් නාවික හමුදා කණ්ඩායම අත්පත් කරගත්තත් යක්ෂ කණ්ඩායම ලේසියෙන් තරගාතාවක පාඩක් Gimana pick up the road. ඉතින් මම හිතන්නේ අපි තරග සියල්ල අවසන් කළ යුතුයි අපේ විනිසුරුවන් අපිට සහයෝගය ලබා දෙන්න. සියලුම විනිසුරුවන් අපිට සහයෝගය ලබා දෙන්න නැත්නම් අපිට මේ තරගාවලිය අවසන් කරන්න බෑ. අපි දන්නවා උදෑසන සිට අවරස්මිය වැඩි මාංශය වැඩි නමුත් අපි මේ තරගාවලිය අවසන් කළ යුතුයි. ඒ නිසා අපි සියලු දෙනාම අපිට සහයෝගය ලබා දෙන්න. තාත්යක් මෙතන වයස 19 15 මේ තරගයේ තමම තුරු තරගයක් බවට පරිවර්තන වී තිබෙනා මේ ලාබාල ක්‍රීඩකයන් තමන්න උරන් නුරගත වීම ප්‍රබල අභියෝගයක් එල්ල කරන මයිදාන දෙපළම තරගයේ ලේසියෙන් කාන්සුයි අතාරින්නට සූදානම්ක් නෑ. මේ තමයි මයිදානයේ ක්‍රීඩාව තුළ බලාපොරොත්තු වන දැස්කම ඉහළ හැකියාව වෙන ලිටිල් ලයින් කණ්ඩායම වගේම ඔවුන්ට අභියෝගයක් කරන කුසල වෙන නැවතවතාවක් ලිටිල් ලයින් කණ්ඩායම දරුව වාසිය අත්කරගන්න තමගේ ශිල්පීය හැකියාවන් එකතු කරමින් ඉන්නේ චේතනය දිනහුණු තරගමත යලිත් වතාවක් තමන්ට පරිවර්තනය කරගත්තා. ඊටමත් මනවින් උන්ගේ ශිල්පීය උපක්‍රමය යොදාගත්ත වෙන්න සාර්ථක ප්‍රථම තරගමත චේතනය වගේම ක්‍රීඩාපටු අත් එක්ක ශ්‍රී ලංකා නාවික හමුදාව